හරි. අපි මේ ගාන ගත්තොත් එහෙම මෙතන තියෙන මොකද්ද මේ? ඝාතීය සිතය සම්බන්ධ සීමාව ගාන. හරි. සාමාන්‍ය සීමාව ගාන වෙනස් දෙන්නේ ඝාතීය සිතය සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි. මේකද ඇත්තටම අපිට සිලබස් එකේ මේ වෙනම උගන්වන්න කියලා කොටසක් නෑ. උනට මේකෙන් සමහරවිට ගණන් ඇවිල්ලා තියෙනවා. හරිද? එල් පේපර් වලට මේ තාම ගණන් ඇවිල්ලා නෑ සීමාව සම්බන්ධ ඝාතීය සිත සම්බන්ධ සීමාව ගණන්. හරි. අපේ ටර්ම් ටෙස්ට් වලට ඉස්කෝලේ වල ටර්ම් ටෙස්ට් වලට යනවා. හරි. ඝාතීය සිතය කියන්නේ මොකක්ද බලමු. දැන් මේ එතන දෙන්නේ e වල ax. අපි e වල x ගත්තොත් මෙයාව කොහොමද ප්‍රසාරණය කරලා ලියන්නේ? හරි. මෙයා ප්‍රසාරණය කරලා කොහොමද ලියන්නේ? මෙහෙමනේ. මම දැන් ඔයාලා දන්නවා මේක. හරි. x වල දෙකේ ක්‍රමාවලිය මෙහෙම මේක පද අනන්තයක් දක්වා යනවා. හරි. පද අනන්තයක් දක්වා යනවා. හරි. දැන් අපි මෙතනට e වල ax ආදේශ කරගත්තොත්. e වල ax. එහෙනම් මේ හැම පදයක්ම මොකද්ද වෙන්නේ? ax වර්ගය ax ගණය. ඔහොම යනවා අනන්තය දක්වා. හරි. දැන් මේක අපි මෙතෙන්ට ආදේශ කරගමු. හරි. කොහොමද ආදේශ කරගන්නේ? කොහොමද ආදේශ කරගන්නේ? හරි. මේ සූත්‍රය මතක තියාගන්න ඝාතීය සිතයක් වල ගණන් ඉන්නෝනේ සූත්‍රය. හරි. ඝාතීය සිත වෙනම ගන්නවා සිත පාඩමේදී. මුලින්ම සිත පාඩමේදී සිත වර්ග හඳුන්වා දෙද්දී ඝාතීය සිත කියන එකත් කියලා දෙනවා. හරි. එහෙනම් මෙතෙන් ආදේශ කරගමු. limits e වල ax කියන එක මම අර සිතේ දානවා. හවුද? e වල x නම් එක දන x වල එකේ ක්‍රමානුරූපී දෙන්නේ. එහෙනම් මෙතන එනවනේ එක දන ax වල එකේ ක්‍රමානුරූපී දෙන්නේ. ඊට පස්සේ ax වර්ගයේ දෙකේ ක්‍රමානුරූපී දෙන්නේ. ax ඝනයේ තුනේ ක්‍රමානුරූපී දෙන්නේ. මේක පද අනන්තය දක්වා යනවා. හරි. ඊට පස්සේ මේ අන්තිමට ඍණයකුත් තියෙනවා. ඒ සීමාව ගානේ අන්තිමට ඍණයකුත් තියෙනවා. හරි. ඒකට ඉන්න x එක. මේ ධනයකට ඍණයක් කැපෙනවා. හැදිලා පේනවා. හැමතැනම x ඉන්නවා. හරි. අපිට මේ සෙට් එකෙන් x එකක් එළියට ගත්තොත් එහෙම සෙට් එකෙන් x එකක් එළියට ගත්තොත් එහෙම මොකද කරන්න පුළුවන්? සෙට් එකෙන් මේ x ගන්නවා එළියට නේ. මෙතනින් ගත්තොත් එකයට a වල ක්‍රමානුරූපී. මෙතනින් a වර්ග x යට දෙකේ ක්‍රමානුරූපී. මෙතනින් ගත්තොත් එහෙම a ඝනය x වර්ගයට තුනේ ක්‍රමානුරූපී. මොන පද අනන්තය දක්වා තියෙනවා. හරි. පල්ලා ඉන්නවා x එකේ. මේ x මේ x කැපිලා යනවා. x බින්දුව මේක ආදේශ කළොත් එහෙනම් උත්තරේ කීයද? x බින්දුව මේක ආදේශ කළොත් එහෙනම් උත්තරේ කීයද? මේ හැමතැනටම x බින්දුව ඇවිල්ලා මේ ඔක්කොම පද ටික බින්දුව වෙනවා.